අද ඔක්තෝබර් 31 සිකුරාදා. ඒක මගේ ජීවිතේ මම පෙරුම් පුරාගෙන හිටපු පින්වන්තම ආසාවක්. මම යශෝදරාවතුමාවිය වන්දනා කරන්න ගත්තේ 2020 අන්තිම වෙද්දී. ඒ සද්දාසීල හාමුදුරුවන්ගේ බණ අහන්න ගත්තට පස්සේ තමයි මම යශෝදරාවතුමාවිය වන්දනා කරන්න ගත්තේ. ඊට පස්සේ මම එතන ඉඳන් ප්‍රාර්ථනා කරා මට කවදා හරි දවසක ඉක්මනටම මට යශෝදරා මහා සෑය වන්දනා කරන්න යන්න ලැබෙන්න කියලා. මම හිතපුවත් නැති වෙලාවක හිතපුවත් නැති දවසක තමයි මගේ මේ ආසාව, මේ පින්වන්ත ආසාව ඉෂ්ට වුණේ. මට ගොඩාක් සතුටුයි. ඒ සතුට කොච්චරද කියලා කියන්න තේරෙන්නේ නැහැ. මේක මම දවස ගානේ යශෝදරා උත්තමාවිය වඳිනකොට හිතින් කරපු ප්‍රාර්ථනාවක්. ඇත්තටම මේක මට හිතාගන්න බෑ මේක මේ විදිහට ඉෂ්ට වුණා කිව්වම මට හරිම සතුටුයි. ඇත්තටම හැම ගෑනු ළමයෙක්ම හැම පිරිමි ළමයෙක්ම වඳින්න ඕනේ ස්ත්‍රී රත්නයක් තමයි යශෝදරා උත්තමාවිය කියන්නේ. මේ යශෝදරා උත්තමාවිය වන්දනා කරන්න සංසාරගත පිනක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ පින්වන්ත භූමියට එන්නත් ඒක පෙරම් පුරාගෙන එන මම හිතන්නේ ඒකටත් ලොකු පිනක් තියෙන්න ඕනේ. ඉතින් මට මේ අවස්ථාව ලැබුණෙත් මම යශෝදරා උත්තමාවිය වඳින ගත්තේ 2020 අන්තිම වෙද්දී. ඒ වෙලාවත් දැන් මට යන්න හම්බුනේ 2025 ඔක්තෝබර් 31. ඉතින් මම හැමදාම වැඳලා හොඳ හිතින් වැඳලා ඒ ප්‍රාර්ථනාවන් කරලා මට අද මගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වුණා. යශෝදරා උත්තමාවියට හැම ගෑමක් කියන්නේ හැම ගෑනු ළමෙක්ටම යශෝදරා උත්තමාවිය වඳින්න. ඇත්තටම මේ යශෝදරා උත්තමාවිය වන්දනා කරන්න ගත්ත දවසේ ඉඳලා ජීවිතේ තිබ්බ ගොඩාක් දේවල් වෙනස් වුණා. ඇත්තටම මේ මෙතන සිරි යශෝදරා මහා සෑයට ආවට පස්සේ දැනෙන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ මට නම් මේ සතුට කියලා නිම කරගන්න බෑ. ඒ තරම් හරිම සතුටුයි. මං ආපහු දවසක යන්න මම ප්‍රාර්ථනා කරනවා මට ආපහු යන්න පුළුවන් වෙන්න ඕනේ. මට පුළුවන් නම් මං හරි ආසයි මට හැමදාම උනත් යන්න. ඒ කියන්නේ ඒ තරම් ගියාම එන්න හිතෙන්නේ නැති තරම් අනේ මන්ද මට ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. පින්වන්ත භූමිය කොච්චර පින්වන්තයිද කියලා. ඇත්තටම මම කියන්නේ මමත් ගෑනු ළමයින්ට කියන්නේ මේ යශෝදරා උත්තමාවිය වඳින්න ගන්න දවසේ ඉඳලා ඒ ජීවිතේ කියන්න තේරෙන්නේ නැහැ. ඒක පුදුම විදිහට හොඳ විදිහට වෙනස් වෙනවා. යශෝදරා උත්තමාවිය හැමදාම වන්දනා කරන්න, ඒ උත්තමාවියට සත්‍යක්‍රියා කරන්න, ඒ දේවල් කරන්න කවදාවත් ගෑනු ළමයටවත් පිරිමි ළමයටවත් වරදින්නේ නැහැ ජීවිතේ. මොන තත්වෙක හිටියත් ආයේ ඉතින් වරදින්නේ නැහැ කවදාවත් මේ උත්තමාවියට වන්දනා කරන කෙනෙකුගේ ජීවිතේ පුදුම විදිහට පින්වන්ත විදිහට වෙනස්. මේ උත්තමාවියට වඳින කෙනෙක්ට නම් වරදින්නේ නැහැ. මේ පින්වන්ත භූමියට එන්න ප්‍රාර්ථනා කරලා මේ උත්තමාවියට කැප වෙලා එන්න මට වගේම අපි දෙන්නට වගේම ඔයාලට මම මේ කියන එක කොහොමද කියලා මේ සතුට ඔයාලගේ හිතවලටම දැනේ. මං කියන්නේ ඔයාලට එන්න ඇවිල්ලා මේ උත්තමාවියට වඳින්න වැඳලා තමන්ගේ අතින් කොමක් හරි පවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ දේවල් වලට සමාව අරගෙන හොඳට ජීවත් වෙන්න. මං ගෑනු ළමයින්ට ආයෙත් කියන්නේ මේ උත්තමාවිය වඳින්න. මේ උත්තමාවියට වන්දනා කරන්න, සත්‍යක්‍රියා කරන්න කවදාවත් ආයේ ඒ ගෑනු ළමයින්ගේ ජීවිත කාටවත් වරද්දන්න බෑ. මට කියන්න තේරෙන්නේ මට හැමතිස්සෙම කියන්න තියෙන මගේ ජීවිතේ ලොකු ආසාවක්, ලොකුම පින්වන්තම ආසාවක් මට ඉෂ්ට වුණා. මට හරිම සතුටුයි. ඔයාලත් වඳින්න මේ උත්තමාවියට වන්දනා කරන්න කරලා බුදු සරණයි. යශෝදරා උත්තමාවියගේ පිහිටයි.